Hello guys, ඉතින් කොහොමද අද අපි යන්නේ සුපිරිම මාල් සෙට් එකක් ඉන්න සුපිරිම එක්කෙන්ටෝ එක. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අද අපි යමු අපේ වීඩියෝ එකට. ඇක්වේරියම් එකට යද්දිම තිබ්බ ආටිෆිෂල් ටෑන්ක් ටිකක්. ඒකට නම් මාරම ලස්සනයි. ඊට පස්සේ ඉස්සරහා තිබ්බ ටෑන්ක් එකේ ඉන්දියා අඩි එකමාරක් විතර ලොකු කැට්ෆිෂ් කෙනෙකුයි අඟල් 6ක විතර මේ මොකද ආෆ්ලා සෙට් එකක් ඉදියා. ඊට පස්සේ ඊට එහා පැත්තේ ටෑන්ක් එකේ ඉන්දියා ඔස්කර සෙට් එකක්. මේ සෙට් එක නම් මාරම ඇක්ටිව්. මේක ලෙපඩ් ඔස්කර කියලා තමයි තිබ්බේ. ඒක ඇවිල්ලා 3 ඉන්ච් වගේ ලොකුයි. ඒකට පල්ලේ ටෑන්ක් එකේ ඉන්දියා කැට්ෆිෂ් ටිකකුයි ඒන්ජල් ටිකකුයි. ඊට පස්සේ ටෑන්ක් එකේ ඉන්දියා ගෝල් ෆිෂ් සෙට් එකක් ඉදියා. ඊට පස්සේ ඉන්දියා කාෆ්ලා සෙට් එකකුයි ගෝල් ෆිෂ් සෙට් එකකුයි ඉදියා. පොඩි ගෝල් ෆිෂ් සෙට් එකක් ඉදියේ. ඊට පස්සේ ඒකට ටෑන්ක් එකේ ඉන්දියා තවත් ලෙපඩ් වේල් ටේල් ඔස්කර ටිකක් දුවේදී. ඒ කට්ටියත් උගම් ඇක්ටිව් මේකේ පෙයා එක මං ඉතින් 2500යි. ඉන්දියා ගුරාමි සෙට් එකක් ඉදියා පොඩි ගුරාමි සෙට් එකක්. ඊට පස්සේ ඉතින් ඊට එහා පැත්තේ ටෑන්ක් එකේ ගෝල් ෆිෂ් සෙට් එකක් ඉදියා. ඊට පස්සේ ඊට පල්ලේ ටෑන්ක් එකේ ඉන්දියා පොඩි කාෆ්ලා සෙට් එකක්. ඊට පස්සේ ඒකට පල්ලේ ටෑන්ක් එකේ ඉන්දියා පිරාන්ලා සෙට් එකක් ඉදියා. පිරාන්ලායි පාපුලා දෙන්නම ඉන්දියා දුව දෙගෙන. ඊට පස්සේ කාෆ්ලා සෙට් එකකුයි කැට්ෆිෂ් සෙට් එකකුයි ඉදියා. ඊට පස්සේ තිබ්බා ඇක්වේරියම් ප්ලාන්ට්ස් තිබ්බා. ඊට පස්සේ ඉන්දියා මුගේ මම නම හරියට දන්නේ නැහැ. නම දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඉන්දියා මොලේලා ටිකකුයි ගප්පිලා සෙට් එකකුයි ඉන්දියා. ඊට පස්සේ ග්ලෝටෙට් ටිකක් ඉන්දියා මේ කට්ටිය කියන රෝස පාට විතරයි ඉන්දියේ. ඊට පස්සේ ඉන්දියා ෆයිටර් ගෑනු සතු ටිකක් ඉන්දියා. ඊට පස්සේ ටෑන්ක් එකේ ඒන්ජල් ටිකකුයි අර ටෑන්ක් එකේ ඉන්දියා සීබ්ලා සෙට් එකක්. ඊට පස්සේ ඉන්දියා සුපිරි බාබ්ලා සෙට් එකක් ඉන්දියා. ඊට පස්සේ තිබ්බා ගෝල් ෆිෂ් ටෑන්ක් එකක්. ඊට පස්සේ ඒකේ උඩ තට්ටුවේ තිබ්බ ඇක්වේරියම් එකේ ඇරවානෙක් ඉන්දියා. යාර මාරම ලස්සනයි මේ කැමරාවේ පේනවට වඩා මාරම ක්වොලිටි. ඊට පස්සේ ඉතියා 1 ඉන්ච් 2 ඉන්ච් වගේ RDC සෙට් එකක් ඉදියා. ඊට පස්සේ ඉන්දියා සිල්වර් වානරඩියක් ඉදියා. මේක නම් එක්කෙනෙක් 8600යි. මේ කට්ටියත් මාරම ඇක්ටිව්. මේ වීඩියෝ එක පේනවට වඩා මාරම ඇක්ටිව් මේ සතු ටික. ඊට පස්සේ ඉන්දියා ලංකාවේ මන්නයා කියලා කියන නයිෆ් ෆිෂ්. මෙයා අඩි එකමාරක් විතර කිට්ටුව ඉන්නේ. ඊට පස්සේ උඩ පොඩි ටෑන්ක් සෙටප් ටිකක් තිබ්බා. පල්ලෙත් තිබ්බ පොඩි ටෑන්ක් සෙටප් ටිකක්. ඊට පස්සේ ඉන්දියා චන්න කැලිනා කියලා මේ ස්නේක් හෙඩ් කෙනෙක් ඉදියා. එයා නම් මාරම ලස්සනයි. ඊට පස්සේ තාමාලුවෙක් ඉදියා. මෙයාගෙන් මම නම හරියට දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් කරන්න. ඊට පස්සේ ඉතින් රෙඩ් අයි එල්බිනෝ පාපුලා සෙට් එකක් ඉදියා. මේ කට්ටිය මාරම ලස්සනයි. මේ කට්ටියත් වීඩියෝ එකේ පේනවට වඩා මාරම ඇක්ටිව්. ඊට ඉතින් ෂර්ම් ටිකක් ඉදියා. ඊට පස්සේ බයිචර්ස් ටිකක් ඉදියා. අඟල් 4 5 වගේ බයිචර්ස් සෙට් එකක් ඉදියේ. ඊට පස්සේ මේකම තිබ්බා මාරම ලස්සන ආටිෆිෂල් ටෑන්ක් එකක්. ඒකත් මාරම ලස්සනයි. අදට මේ වීඩියෝ එක ඉවරයි. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.